සාදරයෙන් පිළිගන්න YouTube channel එකට ඔයාලා බලනවා ඇති කොහෙද මේ යන්නේ කියලා. අද මේ යාළුවෙක් ඉන්නා වගේ එයා අන්තිම බයික් එකක් අරගෙන තිබ්බා. එයා මගෙන් පොඩි දව්වක් කිල්ලුවා පුළුවන්ද කියලා එයාගේ බයික් එක ගෙදරට ගෙනිල්ලා දෙන්න. මොකද එයා තාම පුරුදු නැහැ කියලා කියමු. අපි එතනට ගිහලා බලමු මොකද්ද බයික් එක කියලා. මට කිව්වේ Honda එකක් කියලා. එතන ඉඳලා මම හිතන්නේ පැය භාගයක් විතර මට තියෙනවා පොඩි රයිඩ් එකක් කියලා ගෙවල් වලට. අපි ගිහලා බලමු. මොන වගේ බයික් එකක්ද කොහොමද කියලා. මම හිතන්නේ ඒක 2023 හරි 24 හරි. ගොඩක් අලුත් බයික් එකක්. කිලෝමීටර් ගානක් නම් මට මතක නැහැ. අපි ගිහලා බලමු මොන වගේද බයික් එක කියලා. එතනදී හම්බෙමු. Sarà qui dentro? No, centro dentistico. Sì, è di cazzo? eccoli. Ok. Honda. E non lo sapevo che era qui dentro. Non riesco a vedere, metti qualcosa di Honda. Come Brembo, però quelle lì sono belli, di questo marca. Leasing. Questo marca c'è anche per, mi sa, c'è anche per Honda quelle di sportivo, che sono belli quelli lì. Un sacco di option, c'è questi, Sì. tamponi, c'è questo qui. C'è quick shifter, Sì. c'è tutto. Harionna piena patangamu Honda Hornet 750. ब्रेक යන හොඳටම තියෙනවා. අපි දැන් මෙයාගේ පස්සෙන් යමු. ඒක මේක තෙල් ගහන්න ඕනේ. තෙල් නැහැ මම හිතන පොඩ්ඩක්. හරි. මාර විදිහට මේ බර නැහැ මේක. කිලෝ මට මතක විදිහට ඇකිලු 178යි. සද්ද නම් මාර ලස්සනයි. මගේ කරත් මේ වගේ තත්ත්වයක් ඕන හැබැයි. මට අමතක වෙනවා මේ කකුල තියන්න පුළුවන් කියලා. මොකද මගේ බයික් එක ටිකක් බර හින්දා මම කකුල තියන්නට ඉන්න හදන්නේ. මේ කකුල තියන්න පුළුවන්. මේකේ ක්වික් ෂිෆ්ට් එකකුත් තියෙනවා. ඒකට වව්. पड़ेगा तार कुछ शिफ्ट है पार्टी का मार बाइक है बारह नहीं बोलता हाल बरू किया अप एंड डाउन दिखे पाँच मारू Ciao. Bello. Sì.
quick shifter sono bellissimo. Allora, questo secondo me è troppo lontano. Ti faccio aggiustare. Solamente questo. I freni sono bellissimo. Che se tocchi anche già il... Sì. Dove dai. cazzo è? È leggero, leggero. No, non si toglie. Rimane attaccato. No, non si toglie. Meglio così. Si vede qualcosa. Neanche... Vuoto. Quando fa al sotto fa un po' rumore. Sì. Sì. Avevo sbagliato subito. Ciao. Coppietta pure. Porca Infatti, quando ho messo a terzo su seconda sentivo pum. minchia. Ah, no, manca una barra. Una barra si arriva. Mari, hati-hati ya. Liter namanya LW tahu nang. Liter 10ක් විතර දැන් ඒ කියන්නේ ලීටර් 3ක් විතර තිබිලා තියෙනවා ඇතුලේ. පෙවුන් නැති වුණාට. මේකේ තෙල් ගහන්න නම් එන අමාරුයි මේ මොකද ඒ බටේ ඇතුළටම යන්නේ නැහැ. එයාලා මොකක් හරි පොඩි එකක් දාලා තියෙනවා. බලමු බලන්න. ක්වික් ෂිෆ්ට් එක මාරු විදියට මේ ක්වික් ෂිෆ්ට් එක මාරු විදියට අද වැඩි. සමහරට 1 2 ටිකක් අමාරු වෙයි. 3 4 ටිකක් ලේසි වෙයි. ඒත් මේ ක්ලච් එක ගොඩක් දුර වැඩි. ඒ කියන්නේ අන්තිම හරිය තියෙන ක්ලච් එක. ඒක හදාගන්න වෙයි. ඉස්සර බ්‍රේක් එකත් ගොඩක් අද වැඩි. පොඩ්ඩක් කියපු ගමන් වදිනවා. මාරු බයික් එක. මට නම් හැබැයි තව ටිකක් කැපැසිටි එක ලොකු එකක් ඕනේ. ෆෑන් එක වැඩ කරනවා. ෆෑන් එක නම් හොඳටම වැඩ කරනවා. මේක ඉතින් ස්පෝර්ට් බයික් එකක් තමයි. ක්වික් ෂිෆ්ට් එක නම් ගොඩක් අමාරුයි. යාර යනවා ක්වික් ෂිෆ්ට් එක පාවිච්චි කරන්න බෑ කියලා මම. පල්ලෙහාට හොඳයි. ඔව් පල්ලෙහාට හොඳයි. උඩට නම් එනවා අමාරුයි. ක්වික් ෂිෆ්ට් එක තියනවනේ ඉස්සලා. අර ඔක්කො ක්වික් ෂිෆ්ට් එක තියනවා කියලා. හට අමාරුයි මේ උඩට යද්දි. ඒක නම් ගොඩක් අමාරුයි මේ
දුර වැඩි කියනවා. බයික් එකට තමයි. හැබැයි බයික් එකේ ගොඩක් ටර්න් කර දෙනවා. ඒක නම් කියනවා. පස්සේ ගොඩක් දුර වැඩි බයික් යනකොට අතර මේක තියනවා. මම ගන්න. මගේ බයික් එකේ යන්න මෙච්චර අල්ලක වරලා පොඩ්ඩක්. ඒක බදලා මේක පදිදින් දෙයක් අමාරුයි. සද්දේ නම් මාරුවා. මම බලන් හිටියේ මේකේ සද්දයක් අහන්න. බුදු මගේ එකේ ඇත්තටම සද්දේ නැහැ, සද්දේ මදි. මේකේ එක්සෝස් එකත් මේ ගොඩක් හදලා තියෙනවා හොඳට. फैन का ऐड करना මේක ෆෑන් එක ඇඩ කරන්නේ 103ට විතර ආවම මගේ බයික් එක නම් 94 95 යන්නේ 93 94 ඇදී වැඩ කරනවා මේ දින්න ගොඩක් ලොකුත් එක්ක මම තේරෙන්නේ මේ ගුඩ් ෂූට් එක මෙච්චර අමාරු කියලා සමහර බිස්නස් කියනවා දැන් ක්වික් ෂීට් එක මොනවද හදන්නේ ඔයිද ගන්න අපි යන්න මොනවද එන්නේ පාර Udah bar nanti dia baik mahal sih. Lagi ke barai. මේ ටිකේ කොහොමද ට්‍රැෆික් එක වැඩි? අදානගේ සතිය දවසන් කොහොමද ට්‍රැෆික් එක වැඩි? Fa un bel rumore però allora ho detto solamente questo che fa fastidio, è troppo lungo. No, si può dobbiamo sì, da lì aggiustiamo magari meglio. È troppo lunga? Ok. Praticamente c'è più o meno lì. Okay. È il limite. Però non lo so se con quick shifter se succede qualcosa, però vediamo.
පොඩ හුලම් පාරක් අදින්න කලිපයි. ඒ තරම් අමාරුයි. ආයෙ පස්සේ මම යන්න ඕනේ. මම පාර දන්නේ නැහැ මේ පාර. එකපාර ආවේ හින්දා දන්නේ නැහැ. හරි හරි. මෙතනින් යාට ලාවල මතකයි. බලමු අපිට පොඩ්ඩක් අලුපතර පොඩ්ඩක් 70ට 80ට යන්න පුළුවන් කියලා. මොකද තාම මට යන්න බෑ. ට්‍රැෆික් එකත් එක්ක. සීට් එක මාර කම්ෆර්ටබල්. අතරම පට්ට කම්ෆර්ටබල් සීට් එක. මයිකේ සීට් එක තමයි. Honda ඉතින් එන්ජින් එක කොහොමද හොඳයි. එන්න එක තමයි වයිසර් එක පාත් කරා යන්න කියන්නේ. එහෙට මොකක් හරි ගියා. වයිසර් එක පාත් කරා යන්නලා යද්දි මම වගේ මූඩයට කරන්න එපා. හරි ගමන් දැන් ස්පෝර්ට් එකේ ඉන්නේ ස්ටෑන්ඩඩ් තවරයක් යා. ඊ මොකද දන්නේ? Easy and traction control. Rain එකේ පරිම තියනවා යූසර් එක ගොඩයි ස්පෝර්ට් එකේ. එකක් ගන්න එපි කියන්නේ. පොටෙන්ෂල්. පොටෙන්ෂල් එක වෙනද? මාරස් නැති. මෙතන වැඩි බුත් කරන්න බෑ. කැමරා තියෙන හැමදැනම. මාව විතර ඇතුලේ ඉන්න මම. මෙයා කොහොමද දන්නේ යන්නේ? කියන්නේ හරි. ගොඩක් වැඩි පැතිකල්ලුවම තේරෙන්නේ කෙලිනවා මට විදියට ගොඩක් හොඳයි බයික් එක හරිය Honda Honda දෙන්නේ ගොඩක් Wow, marah. Betul, marah.
මේ වෙලාවදින් ට්‍රැෆික් වැඩි වෙලාවක් කරන්න දෙන්නේ. Perfetto. Sì, perfetto. Unica cosa, ho messo sport perché sul standard quando si va non ti do da tirare. Sì, normale. Ho detto, ma come cazzo è? Molto tranquillo. Sì, ho messo sportivo e diciamo che guida più meglio. Per beh, me è meglio così. E se metti Però- lane ancora peggio, va proprio tranquilla. Sì. va. Secondo me prima fai con rain, Sì, dopo sì, inizia sì. standard. Se tu guida normale metti sport. Perché sport è un po' tranquillo, diciamo. Quando ti anche motore ti sento meglio Sì. su sport. Non lo so com'è. Figa. Quando si va. Bella? Stella è molto comodo, Sì, perché è quella speciale. Sì.
Metto dentro direttamente? O le... Entro la macchina, vediamo se ci sta dentro.